මම කාංචනා. දැන් වයස අවුරුදු 26යි. මම ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් අවුරුදු 6ක් විතර. තාම ඉංග්‍රීසි අමාරු හින්දා අතට ආපු ජොබ් දෙක තුනක්ම ගහලා ගියා. ගෙදරින් බනිනෝ ඉංග්‍රීසි ඇනගත්තු නිසා. දැන් ටයිම් පනලලු. හැබැයි ඒ කාලේ නොටිබ්බු උනන්දුවක් දැන් ඉංග්‍රීසි ගැන ඇති වෙලා තියෙනවා කියලා මට දැනුණා. ඊට පස්සේ හොඳ ඉංග්‍රීසි ක්ලාස් එකක් හොය ඉද්දි යාළුවෙක් මට කතා කරුවා ගෲප් ක්ලාස් එකක් තියෙනවා. ජොයින්ට් වෙමුද කියලා. මට තිබ්බ උමනාවේ හැඩියට මම එක පයින්ම හා කිව්වා. ක්ලාස් එක කෙරුවේ සර්ගෙම්ම ගෙදර ළමයි 4 දෙනයි හිටියේ. ගෑනු ළමයි 3 දෙනයි එක පිරිමි ළමයෙකුයි. ගෑනු ළමයි 3 දෙනාම මගේ වයසේ. පිරිමි ළමයා මට වඩා අවුරුද්දක් බාලයි. ක්ලාස් එක පටන් අරගෙන සති 2ක් විතර ගියා. අනිත් අයට වඩා මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු වමනාවක් තිබ්බ කියලා සර්ට දැනිලද කොහෙද මාව එයා ළඟින්ම තියාගත්තා. මට ටිකක් වැඩිපුර ඉගෙනුවා. ගෙදර ගියාම කෝල් දීලා පවා ඉගෙනීමට සපෝට් කෙරුවා. ඔහොම ටිකෙන් ටික සර් මට ගොඩක් සමීප වුණා. අපි අපේ පුද්ගලික ජීවිත ගැන කතා කරන්න තරම් සමීප වුණා. මගේ පෙම්වතා ගැන මම ගොඩක් කලකිරිලා වුණේ. ඇත්තටම කිව්වොත් මම සල්ලි වලට ගොඩක් ආසයි. හැබැයි මගේ බොයිෆ්‍රෙන්ඩ්ක ගොඩක් සල්ලි තිබ්බේ නෑ. සල්ලි හොයන්න උනන්දුවක් තිබ්බෙත් නෑ. මම ආස කරන ගොඩක් දේවල් අරන් දෙන්න යාට බැරි වුණා. මං ඒ ගැන ගොඩක් කලකිරීමෙන් උන්නේ. ඉතින් මං ඒ ගැනත් සර්ට කිව්වා. සර් ඒ වෙලාවට මගේ හිත සැනසුවා. සර් මට කිව්වා එයාට පුණුවන් විදියට උදව්වක් කරන්නම් කියලා. සර් ගොඩක් කරුණාවන්තයි කියලා මට හිතුණා. දවසක් මම ටවුන් එකේ ඉද්දි සර්ව මුණ ගැහුණා. එදා මම ඇඳුම් වගේක් ගන්න ගිහින් හිටියේ. කාංචනා කොහෙද මේ යන්නේ කියලා සර් ඇහුවා. ඇඳුම් ගන්න අවස. සල්ලි ටිකක් මදි වුණා. අයියා ගාවත් සල්ලි නෑ. මම කිව්වා අයියෝ ගෑනු ළමෙක් වුණාම හොඳට අඳින්න පළඳින්න එපේ. කීපුසම මම ලොකු ෂොප් එකකට එක ගිහින් ඇඳුම් ගොඩාක් අරන් දුන්නා. අනේ ඇයි සර් මම වෙනුවෙන් වීදම් කරන්නේ? මං අහුවේ ෂොප් එකකින් එළියට එද්දි. මට ඇත්තටම ගොඩාක් පුදුම හිතුණා. මොකද ඒ ඇඳුම් වලට ලොකු ගාණක් වීදම් වෙච්ච නිසා. වැඩි හිතන්නේ පළමියෝ මගේ ගෝලේකට ඇඳුමක් අරන් දුන්න කියලා මට පාඩුවක් නෑ. සර් hina වෙලා කිව්වා. පස්සේ අපි ළඟම තිබ්බ කඩේට ගිහින් බීම බිව්වා. සර් තමයි ඒකටත් වේදම් කෙරුවේ. පස්සේ මාව ගිහින් ඇරලන්න හැදුවා. මං ඕන්නේ නැහැ කිව්වත් මාව බලෙන් මේ වගේ වාහනෙට නගගත්තා. අනේ මන්දස මේව මම කොහොම පියවන්නද කියලා මම කිව්වා. පිස්සුද කාංචනා? මම සල්ලි බලාගෙන කරන දේවල් නෙමෙයි. ඔයා මගේ ගෝලෙක්නේ. ඒකයි කියලා සර් කිව්වා. වාහනේ යන ගමන් ගොඩාක් දේවල් කතා කර ගියා. වැඩියෙන් මැහුවේ මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ හැසිරීම ගැන. අපි දෙන්නගේ පුද්ගලික ජීවිතය ගැන ඇහුවා. ඒ වෙනකොටත් මම අයියා එක්ක ලිංගික සම්බන්ධතා පවත්වලා තිබ්බේ. එයාට වැඩිපුරම ඕන වෙලා තිබ්බේ ඒක. මම ඒ ගැනත් සර්ට කිව්වා. ඒක අහපුසකේ මූණ පොඩ්ඩක් වෙනස් වුණා. තාමත් ඔය දෙන්න එකතු වෙනවද? සර් ඇහුවා. දැන් ගොඩ දවසිටින් අපි එමෙ හිටියේ නෑ. මට යාව එපා වෙලා. ඒ නිසා මමත් වැඩි හිතන්නේ නැතුව උත්තර දුන්නා. එකතු නෝනට ඒ ආස්සාව අඩු වෙලා නැතුව ඇති නේද? සර්ගේ ප්‍රශ්නෙට මාව හිරි වැටිලා ගියා. මම මොකුත් නොකිය බිම බලාගත්තා. සර් ඒ ප්‍රශ්නේ ඇහුවේ ඇයි කියලා මට ප්‍රශ්නයක් වුණා. ඇත්තටම මගේ තියෙන ආසාව උඩුදුවල තිබ්බේ කාලෙකින් ලිංගික සතුටක් නොලබපු නිසා. මම ගොඩාක් ආසාවෙන් හිටියේ. සර්ගේ ප්‍රශ්නේ නිසා ඒ ආසාව තවත් වැඩි වුණා. මම හිමීට කිඳිරුවා.